රූපයේ දැක්වෙන්නේ වාතය තුල පාවෙමින් තිබූ අරය R0 හා අරය 2 cm වූ සබන් බෝල දෙකක් එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරයයි. සබන් බෝල දෙකක් එකිනෙකට සම්බන්ධ වෙලා ඔන්න ඔය විදිහට. ඊවිත සෑදුණු පොදු පෘෂ්ඨයේ අරයද R0 වේ. R0 යාගේ මොකක්ද කියලා අහනවා. දැන් ළමයි මෙහෙම තියෙන්නේ. හරිද? සබන් බෝල දෙකක් තියෙන්නේ. හරිද? සම්බන්ධ වෙලා. මෙන්න මෙහෙම. ඔන්නෝම සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ළමයි මෙන්න මේ පොදු අතුරු මුහුණතේ පොදු පෘෂ්ඨයේ මෙන්න මෙයා එයා R0 කියලා කියනවා. මම ළමයි මේක දැන් ඇත්තටම මේ ගාන මෙහෙම හදන්න පුළුවන්. හරිද? මෙයා A නම් මෙයා C කියලා ගන්නම්. මෙයාගේ අරය C, මෙයාගේ අරය A නැත්නම් මෙයා B කියලා ගන්න. මෙයා A, හරිද? මෙයා B, මෙයා C. මෙයාගේ අරේ C. නෑනේ එයා ඒමනේ. මේක කියනවානේ. ඒක නෙමෙයි ළමයි මේ වෙන ගානක් කියලා දෙන්නේ. පොඩ්ඩක් ඉන්න. හරි? දැන් මේ පොදු පෘෂ්ඨයේ අරේ කෙනෙක් නා අපිට එනවා. මෙන්න මෙහෙම. එක්කයට C සමානයි. මෙන්න මේ චූටි එක්කෙනාගේ එක්කයට අගය, චූටි අරේ එක්කයට අගය ඍණ ලොකු අරේ එක්කයට අගය විදිහට. හරි? ඔන්න ඔය දීලා තියෙන data ටික මේකට apply කරලා බලන්න. substitute කරලා බලන්න ළමයි මේ උත්තරේ එනවා. හරිද? කෙටි ප්‍රශ්නයක් නිසා මෙන්න මෙහෙම මතක තියාගන්න ඕන. දැන් කොහොමද මෙහෙම එකක් එන්නේ? හරිද? එහෙම එකක් එන්නේ මෙන්න මෙහෙමයි ළමයි. හරි? රචනා ප්‍රශ්න ගහලා තිබ්බොත් එහෙම P0 මෙයා P1 මෙයා P2 මෙයා එළිය එක්කෙනා P0. හරිද? මේ දෙන්න අතර පීඩන වෙනසට සමීකරණයක් ලියන්න ඕන. P1 ඍණ P0 සමානයි 4යි T බෙදීම එයාගේ අරය A, P2 ඍණ P0 සමානයි 4යි T බෙදීම එයාගේ අරය B. හරි? ඊට පස්සේ මෙන්න මේ පෘෂ්ඨ දෙකට ආපහු පීඩන අන්තරයට සමීකරණයක් ලියන්න ඕන. P2 ඍණ P1 සමානයි 4යි T බෙදීම C කියලා. හරි? මේ දෙක පාවිච්චි කරලා ළමයි P2 ඍණ P1 හොයාගන්න. ඒක මෙයාට සමාන කරන්න 4යි T කපලා දැම්මට පස්සේ මෙන්න මේ සමීකරණය එනවා. හරිද? මෙතනින් P2 ඍණ P1 කියන එක නා ගන්න පුළුවන්. කොහමද? 4යි T බෙදීම B ඍණ 4යි T බෙදීම A කියලා. මෙයයි සමානයි. හරිද? මේ දෙන්න සමාන කරපුවාම අපිට මෙන්න මේ සමීකරණය එනවා. දැන් මේකේ කියන විදිහට හැදුන අරයත් R0 මේ අරය 2යි මෙයා එයත් R0. හරි? R0 ගියගේ 4යි සෙන්ටිමීටර කියලා එනවා. හරිද? මේක දිහා බලාගෙන ඉතින් ළමයි උත්තරේ ගන්න පුළුවන් මේ ගාන දිහා බලාගෙන. හරි? මෙන්න මේක දන්නවනම්. හරි? ඒකට ආදේශ කර කර ඉන්න ඕනේ නැහැ. හරි? කොහොමයි වෙන්නේ? මේ තමයි ළමයි පීඩන වෙනස හොයන සමීකරණය. සබන් බුබුලක් නිසා පෘෂ්ඨ දෙකක් තියෙනවානේ. ඒ නිසා 4යි T බෙදීම R විදිහට අපි ගන්නවා. T කියන්නේ මෙයාගේ පෘෂ්ඨික ආතතිය surface tension. හරි? ඔන්නෝමයි. ඒක ගන්න. ඒකට ළමයි දෙවෙනි උත්තරේ එන්නේ සෙන්ටිමීටර් 4යි කියලා. මේක හොඳයි. ඒක හිතලා ගන්න පුළුවන් එකක් හදලා පෙන්නුවා මම. එමය එන්නේ.